Hello, welcome back to my channel. ඉතින් අදත් මම ගෙනවා යුනි vlog එකක්. හැබැයි මේක යුනි ඇතුලේ නෙමෙයි යුනි එකෙන් එළිය. Hello guys. ගල්ගමු ඉන්නේ. කලාවැවට යන ගම. අනුරාධපුරේ කලාවැව පැත්තට යන්නේ අපි මේ ෆීල්ඩ් විසිට් එකක්. කොහොමහරි අපි කැම්පස් එකේ ඉඳලා උදේ පාන්දරම පිටත් වුණා. පිටත් වෙලා අපි ආවේ තමුත්තේ ගමට. මුලින්ම තමුත්තේ ගමට ඇවිල්ලා අපිට උදේ තිබ්බා පොඩි ලෙක්චර් සෙෂන් එකක්. ඒ ලෙක්චර් සෙෂන් එකෙන් පස්සේ තමයි අපි ප්‍රැක්ටිකල් පැත්තට ගියේ. සයිද අපිට බලාගන්න තිබ මේ කොටස්සල ස්ට්‍රක්චර් එක ඊට පස්සේ මේවැයි ෆිල්ඩ් එකට වතුර බෙදෙන්නේ කොහොමද ඒ වගේ දේවලුත් අපිට බලන්න ඕන. මම මෙතන එහෙම ස්ලෝ මෝෂන් කෑල්ලක් ගත්තා මාර ලස්සනයි අප්පා. මෙතනින් පැනලා නිකන් අර පල්ලෙහා කොටසට නිකන් ලිස්සලා එන්න හිතනවා. සිරාවට මාර ලස්සනයි මෙතන. ඒ කියන්නේ නිකන් ඒක දැක්කම නිකන් හිතට කාම් එකක් දැනෙනවා. ආහාරය අපිට ලබාගන්න අපි මේ කඩේගාවින් නැවතුණා. ඊට පස්සේ ඉතින් මෙතන පොඩ්ඩක් ඉඳලා කෑම ටික අරගෙන අපි ඉතින් කන්න පටන් ගත්තා. කෑම එකේ තිබ්බේ වැව් මාළි, පරිප්පුයි, පපඩුයි, තව මේ කොළ ජාතියකුයි තිබ්බා. මම දන්නේ නැහැ කොළ ජාතිය මොකක්ද කියලා. මේ ඉතින් අපි කෑවා. හොඳයි. කෑම එක නම් හොඳයි. වැව් මාළුත් එක්ක මරුයි ඉතින්. නේද? දාතු සේන. දාතු සේන රජු. අපි දැන් ඉන්නේ කලාවැව ගාව. කලාවැවේ අයිනක තමයි ඉන්නේ. අපි කෑම කන්නාවනේ මෙතනට. ඊට පස්සේ එතනම මේ අයිනකට ආවේ. යමුවර පැත්තට. මට්ටි කියන්නේ මම දැක්කම පණ තියෙන එක කෙනෙක්. මෙයා ටික ටික එනවා. නේ ටික ටික යනවා. මට්ටිය. මට්ටි කියන්නේ ඒක කොහෙද යන්නේ ඔය? හරෙන් යනවා.
කිඹුල ඉන්න කොහොමද වතුර විදින්නේ ඔයා ගමේ කෙනෙක් විදිහට දැන ගැන පොඩ්ඩක් කියන්නකෝ අපේ ජනතාවට. කියපන් දැන් මොන හරි දැන් මම මේ අල්ලන් ඉන්නේ. අපි දැන් ඉන්නේ මේ කොයි හරි කලාවේවේ තෝට කලාවේවේ මේ පැත්ත තමයි කලාව. මේ පැත්ත බල්ලුවව. මේ බල්ලු වැව. බල්ලුව තමයි මේ පැත්ත. ඒක කලාව. ඒකට අර යන බෝල් වල නෙක්කනේ. මාළු යන එක්කනේ. ඒකට රුඳින ගන්න කියලා නැහැ. නඩාල නැහැ. ඔය තනි රක්ෂිතයක් තියෙනවා. මේ කලාවේ රක්ෂිතය සම්පූර්ණයෙන්ම තියෙනවා. මේ කලාවේ රක්ෂිතය මේ අලියනවා. හවස 4:00 5 වගේ වෙද්දි අලි ඔය මායින් වලට අපේ යට මම ඔය එළියලා තියෙන්නේ. ඒ කෑලි කියන කෑලි වලට කොහේ කලපම මං ගහලා දාලා දෙන්නේ. හරි ගන්න. දෙකයි. අම්මෝ. දැන් එහෙනම් මෙතනින් යන්න හැදන්නේ. Let's go. මේ තියෙන්නේ කලාවේව. කලාවේවෙන් එළියට යන යෝධය. ගයිස් අපි දැන් ඇත්තටම ඉන්නේ යෝධෑල ගාව. අපි ඉතිහාසයේ දකින යෝධෑල තමයි මේ තියෙන්නේ. ඉතිහාසය. කොහොමද බලාගත්තා? හොඳ ඇවිල්ලා. ඉතින් යෝධෑල. මේ vlog එක ඇත්තටම මට වැඩි කතා කරන්න දේවලුත් නැහැ. ඔයාලන්ට බලන්න තමයි තියෙන්නේ. මම vlog එක මෙතන ඉවර කරනවා. ඉතින් subscribe කරලා නැති යාළුවෙක් ඉන්නවනම් අනිවාර්යෙන් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් මම යනවා. Bye.